හෙලෝ විවර්ස් මම දැන් ABC සැලඩ් එකක් හදන්න තමයි පටන් ගන්නෙ. ඒක මයික්‍රෝ ග්‍රීන්ස් එකතු කරලා තමයි හදන්නේ. ඒක ඔයගලන්ට අලුත් දෙයක් වෙයි. මේක මම මේ වවලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ස්ට්‍රේනර් එකක. ඒ කියන්නේ තේ පෙරේනයක් කියන්නකෝ අන්න ඒකක හදලා තියෙන්නේ. වතුර දාලා දවස් 7කට කලින්ම මේක අපිට මේ පාවිච්චිට ගන්න පුළුවන්. මේක මේ මයික්‍රෝ ග්‍රීන්ස් එක කොල්ලු වලින් හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කොල්ලු අපිට කනවා අඩුයිනේ. ඒ වුණාට ඒකේ ලොකු පෝෂණයක් තියෙනවා. ඉතින් ඒ පෝෂණය අපි ලබා ගන්න නෑ. ළමයිට දෙන්නෙත් නෑ. අපි වැඩිහිටියෝ කන්නෙත් නෑ. ඉතින් මම හිතුවා මේ මයික්‍රෝ ග්‍රීන්ස් වලින් පහසුවෙන්ම හැමෝටම මේක කෑමට ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන නිසා මේ වගේ හදන්න ඕනේ කියලා. මේ ABC සැලඩ් ABC ජූස් ගැන හැමෝම දන්නවා. ඒකට තව පෝෂණ එකතු කරන්න තමයි මේ මයික්‍රෝ ග්‍රීන්ස් මම එකතු කරන්නේ. මේ බලන්න ඔයගලන්ට තේරෙයි නිකන් වතුරෙන් හදලා තියෙන්නේ දවස් 7ක් ඇතුළත මේක හදා ගන්න පුළුවන්. ගෙදර කිචන් টොප් එකේ වුණත් හදා ගන්න පුළුවන්. හැබැයි ලෝකෙම මිනිස්සු මේක පාවිච්චි කරනවා. අපි තමයි තවම මේක ලදරු වියේ ඉන්නේ අපි මේ මයික්‍රෝ ග්‍රීන්ස් ගැන. ලෝකයේ මිනිස්සු මේක දැනට සැලඩ් විදියට අමුවෙන්ම පාවිච්චි කරනවා. මේකේ ලොකුම විශේෂත්වය තමයි මේකට කිසිම අපි මේ රසායනික ද්‍රව්‍යයක් දාන්නෙත් නැහැ. ගෙදර පිරිසිදුව 100%ක්ම පිරිසිදුව හදන මේ මයික්‍රෝ ග්‍රීන්ස්. මේක පස්වල හදන්නත් පුළුවන්, වතුරේ හදන්නත් පුළුවන්. දැන් මං හදලා තියෙන්නේ වතුරේ. දැන් මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අපිට මේ පෝෂණය සාමාන්‍ය මේ සීඩ් එකක පෝෂණයට වැඩිය 40%ක් වගේ මේකෙන් ලබා ගන්න පුළුවන් එක සැරේට. ඉතින් ඒක තමයි ලොකුම විශේෂත්වය. දවසකට ග්‍රෑම් 25ක් වගේ ගත්තොත් වැඩුණු කෙනෙක්ට හොඳටම ඇති. පොඩි කෙනෙක්ට නම් ඒක තව පොඩ්ඩක් අඩුවෙන් ගන්නත් පුළුවන්. මේක පොඩ්ඩක් අපිට උරු නෑ. ඒ වුණාට කෑමත් එක්ක එකතු කරලා ගත්තම ඕන විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ මයික්‍රෝ ග්‍රීන්ස් කියන ගොඩාක් පෝෂණය පිරි මයික්‍රෝ ග්‍රීන්ස් ඇතුල් කරලා මම දැන් ABC සැලඩ් එකක් තමයි හදන්නේ. ඉතින් ABC කියලා කිව්වනම් එක ඇපල් A. එතකොට B කියන්නේ බීට්‍රූට්. ඔන්න බලන්න බීට්‍රූට් B. C කියන්නේ කැරට්. එතකොට ABC juice ABC salad කියලා අපි හැමෝම දන්නවා. ඒ වුණාට ඒක තවත් වැඩි දියුණු කරලා පෝෂණය තව ගොඩාක් එකතු කරන්න තමයි මම මේ මයික්‍රෝ ග්‍රීන්ස් දාලා මේ සැලඩ් එක හදන්න යන්නේ. දැන් අපිට පාවිච්චිට හදන නිසා තමයි මම ඔයගලන්ටත් පෙන්නන්නේ මේක ඔයගලන්නුත් පුළුවන් නම් හදා ගන්න. දැන් මේවත් එක්කම තව මම ඇඩ් කරන්න යනවා තව ඒකට සැලඩ් එකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස්. මොකක්ද කිව්වනම් ලුණු. සාමාන්‍ය හැමෙකටම ලුණු දානවනේ. ඔන්න ලුණු. ඊළඟට ගම්මිරිස්. ඊළඟට මම දාන්නේ පැණි පොඩ්ඩක් දානවා. තව මංගාව රටකජු තිබුණ නිසා රටකජු පොඩ්ඩකුත් දානවා. නැත්තම් මේ හැම දෙයක්ම ඔප්ෂනල් තමයි. ඔයගොල්ලන් කැමති නැත්තම් ඕමනා නැහැ. කැමති දේවල් ගෙදර තියෙන විදියට දාලා මේ සැලඩ් එක හදලා හොඳ පෝෂණයක් ගන්න. තව අනිත් එක මම දෙහි පොඩ්ඩක් දානවා. එච්චරයි. තව ඕනනම් ඔලිව් ඔයිල් දාන්න පුළුවන්. ඒවා තියෙනවා නම් දාන්න. මම දැන් මගේ ළඟ තියෙන බඩු වලින් තමයි මේ හදන්නේ. ඔන්න මම දැන් ඔක පටන් ගන්න යනවා.